අද අපි කතා කරන්න යන්නේ මොකද්ද? අරූපාවචර ධාන උපදවන පිළිවෙල සම්බන්ධයෙන් කතා කරන්න යන්නේ. එහෙනම් මාතෘකාව ලියා ගන්න. අරූප ධාන උපදවන පිළිවෙල කියලා. අරූප ධානවල අපි කියනවා එහි තිබෙන්නේ නාමස්කන්ධ 4 විතරයි. අරූප ධාන තලවල උත්පත්තිය ලබන සත්වයින්ට කයක් නැහැ. සිත මිස කය නැති බඹලෝ සතරකි කියලා විස්තර කළේ රූප කයක් නැති අරූප සත්වයෝ පිළිබඳව. ඉතින් සමහර උදවිය මේ ත්‍රිපිටක ධර්මයේ නිවැරදිව ඉගෙන ගන්න නැති නිසා ඒ අයට ඇති වෙනවා නාම රූප දෙකම නැතුව සත්වෙක් ඉන්නේ කොහොමද කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා අරූපාවචරේ නාම ධර්ම 4 විතරක් සහිතව සත්වයෝ ඉන්නවා. ඒ වගේම අසඤ්ඤතලයේ සත්වයෝ රූපේ පමණක් ඇතුව ඉන්නවා. අනිත් සියලුම සත්වයෝ නාම රූප දෙකම තිබෙනවා. ඒතර ඒ අනුව ඒකවෝකාරික භවික සත්වයෝ කියන්නේ අසඤ්ඤ සත්වයින්ට. ඒගොල්ලන්ට එක වෝකාර කියන්නේ උපාදානස්කන්ධ එකයි තියෙන්නේ. රූපස්කන්ධය විතරයි. චතුවෝකාර භවික සත්වයෝ කියලා කියන්නේ වෝකාර 4. එවනම් උපාදානස්කන්ධ 4. ඒ මොනවද? නාමස්කන්ධ 4 වන වේදනා සංඥා සංකාර විඥාන කියන 4 තියෙන අය. ඊළඟට අපේ අනිකුත් සියලු සත්වයෝ ඒ ගත්තොත් සතර අපායක සත්වයෝ මනුස්ස ලෝකයේ දිව්‍ය ලෝක 6 රූපාවචර බ්‍රහ්ම ලෝක 16න් 15ක අසඤ්ඤ සත්වය හැර අනිත් ඒ සියලුම සත්වයෝ චතුෝකාර භවික සත්වයෝ කියලා කියනවා. ඉතින් ඒ නිසා මෙතෙන්දී තේරුම් ගත යුතු කාරණාවක් තමයි යම් කිසි සත්වයකට පංච උපාදානස්කන්ධෙම තියෙන්නත් පුළුවන්. තවත් සමහර සත්වයකට උපාදානස්කන්ධ 4ක් තියෙන්න පුළුවන්. තවත් සත්වයකට උපාදානස්කන්ධ 1ක් පමණක් තියෙන්නත් පුළුවන්. ඒ අනුව සත්වයෝ වර්ගීකරණය වෙනවා. දැන් අරූපාවචර සත්වයෝ ගත්තොත් එයාට තියෙන්නේ උපාදානස්කන්ධ 4ක් විතරයි. පස්වෙනි උපාදානස්කන්ධය කියන රූප උපාදානස්කන්ධය ඇත්තේ නැහැ. එතකොට දැන් අපි අද කතා කරන්නේ අරූප ධාන උපදවන පිළිවෙල සම්බන්ධයෙන්. පින්වත්නි යම්කිසි කෙනෙක් රූපාවචර ධාන වඩලා අපි කිව්වා පංච වශීතාවෙන් වශී પ્રાપ્ત කරගෙන හොඳට ධානය පුරුදු කරගත්තොත් ආවජ්ජන සමාපජ්ජන අදිඨාන උත්ථාන පච්චවෙක්කන කියන පංච වශීතාවයක් පිළිබඳව ඔබට මතකයි කතා කළා. මෙන්න මේ පංච වශීතාවෙන් වශී પ્રાપ્ત කරගත්තොත් කවුරු හරි කෙනෙක්. එතකොට ඒ පංච වශීතාවෙන් හොඳට වශී પ્રાપ્ત කරගත්ත කෙනාට ඒ ධානය හොඳට අවශ්‍ය වෙලාවට සමවදින්න පුළුවන්කම තිබෙනවා. අවශ්‍ය වෙලාවට ගන්න පුළුවන්කම තිබෙනවා. එවැනි යම්කිසි රූපාවචර ධාන උපදවාගත්තු පුද්ගලයෙක් රූපාවචර ධානයන්ගේ පස්වෙනි ධානය වූ පංචම ධානයට සමවැදිලා. ඒකේ අංග දෙකයි තියෙන්නේ. මොකද උපේක්ඛා ඒකග්ගතා ධාන අංග දෙකෙන් යුතු පංචම ධානයට සමවදිනවා. පංචම ධානයට සමවැදිලා ඊට පස්සේ මොකද කරන්නේ? එතෙන්දී බලනවා මේ රූපාවචර ධානවල උපරිම එක පංචම ධානයට සමවැදුණා. ඒ පංචම ධානයට සමවැදුණත් මේකේ පොඩි අඩුළු හුඩුකම් ටිකක් එහෙම නැත්නම් ආදීනව ටිකක් ඔහු දකින්න. මොකද්ද? ආදීනව තමයි දැන් අපි තුමු ඕක රූපයක් පදනම් කරගත්ත එකන්නේ. කසිනා ලම්බනේ නැත්නම් කසින නිමිත්ත කියන රූපය පදනම් කරගෙන ගත් එක. එතකොට රූප කියන ඒවා පදනම් කරගෙන මේ ධාන ඉපදුවට රූපයන්ගේ තිබෙන්නා වූ ආදීනවයන් මෙනෙහි කරනවා. මේ ශරීරය කියලා කියන්නේ රූප ගොඩක්. මේ රූප ගොඩ තිබෙන තාක්කල් සත්වයාට වන හට ගන්නවා, තුවාල හට ගන්නවා, ගෙඩි හට ගන්නවා, පිළිකා හට ගන්නවා. නේද? හිසේ කැක්කුම් හැදෙනවා. මේ රූපය ආශ්‍රිතව බොහෝම ලෙඩ දුක් වලට මූණ පාන්නට සිද්ධ වෙනවා. බොහොම දුක් ගැහැට වලට මූණ පාන්නට සිද්ධ වෙන රූපය තිබෙන තාක්කල්. ඉතින් මේ යෝගාවචරය කල්පනා කරනවා මේ රූපය තමයි අපිට බොහොම දුක ගෙන දෙන්නේ. රූපයෙන් මිදිලා නාම කොට්ඨාසය පමණක් තිබෙන මොන අරූපී ධර්මයන් පමණක් තිබෙන ජීවිතයක් ලැබෙනවා නම් හොඳයි කියලා සිතුවිල්ලක් ඇති වෙනවා සමහර යෝගාවචරයෝ. ඒ නිසා යා මොකද කරන්නේ? රූපය පිළිබඳව තිබෙන නිකාන්තිය කියලා කියන්නේ තණ්හාව, ආසාව නැන ඇලීම. ඒ නිකාන්තිය දුරු කරනවා. නිකාන්තිය දුරු කර ගැනීම සඳහා පරිකර්ම කරනවා. පරිකර්ම කරනවා කියන්නේ භාවනා කරනවා, භාවනා වඩනවා. එතකොට එහෙම රූපය පිළිබඳව තියෙන නිකාන්තිය දුරු කර ගන්න භාවනා කරන කල්හි
අන්න මේ අරූපාවචර ධාන උත්පාදනය වෙන්නට ආරම්භ වෙනවා. රූපයන්ගේ ආදීනව දැකීම. දැන් රූපයන්ගේ ආදීනව දකින්නේ කොහොමද? දැන් රූපයන්ගේ ආදීනව දැකීම නිසා තමයි අරූපයට යන්න හිත් පහළ වෙන්නේ. රූපය හොඳ නැති නිසානේ අරූප ධාන උපදවා ගන්න පෙළඹෙන්නේ. ඒ නිසා මේ අද පළවෙනි මාතෘකාව කතා කරනවා ධාන උපදවන පිළිවෙලේ අරූප ධාන උපදවන පිළිවෙලේ අංක 1 ලියා ගන්න. අංක 1 ආකාසානංචයතන කුසලසිත ඉපදුවීම. ආකාසානංචයතන කුසලසිත නිපදවීම. හොඳයි. දැන් ඒකේ පිළිවෙල බලමු. අංක 1 රූපයන්ගේ රෝමිලකම් එක දාන්න. රූපයන්ගේ ආදීනව දැකීම. රූපයන්ගේ ආදීනව දැකීම. හොඳයි. දැන් තරුවක් දාලා ලියන්න. මේ ශරීරයේ දුකසේ පෝෂණය කළ යුතුය. මේ ශරීරයේ දුකසේ පෝෂණය කළ යුතුය. එසේ වුවද රෝග පීඩා ව්‍යාධි ආදිය හටගනී. ඔන්න දැන් මේක තමයි මොකද රූපයන්ගේ ආදීනවල පළවෙනි එක. ඊළඟ තරුව දාලා ලියන්න. රූපාවචර ධාන උපදවා ගැනීමට උපකාර වූ කසිනාලෝකයද රූපයක් බැවින් එම රූපේද මෙම ආදීනව ඇත. යම්කිසි කෙනෙක් හිතනවා මේ ශරීරය කියන එක රූප ගොඩකින් හැදිලා තියෙන්නේ. මේ රූප ගොඩ නිසාම මට ගොඩාක් දුක් එනවා. ඒ නිසා කසින නිමිත්ත හදා ගන්න විදියට නේ පටවි කසින නිමිත්ත අරුණුවන් මැටි අරගෙන ඉවරලා මේ හඳක් වගේ සම්පූර්ණ පූර්ණ චන්ද්‍රයා වගේ අඩියක පමණ රවුමක් හදාගෙන ඒක දිහා බලාගෙන ඉන්නවා කියලා. එතකොට ඒ මොකද්ද කසින නිමිත්ත? මේ කසින නිමිත්තත් රූප ටිකක්නේ. එතකොට රූප අතින් ගත්තොත් මේ ඇඟේ තියෙන රූපත් ඒ රූපත් ඔක්කොම රූප. ඒතර මේකේ වන ගෙඩි හට ගන්නවා වගේම ඒ රූපය කියන එකත් ආදීනව තිබෙන එකක් කියලා රූප අතින් සමානයි කියලා යෝගාවචරය මෙනෙහි කරනවා. ඒ වගේම ඒක පදනම් කරගෙන මේ රූපාවචර ධාන උපදවා ගන්න. අන්නේ රූපාවචර ධාන උපදවා ගැනීමට උපකාර වෙච්ච කසින නිමිත්තත් රූපයක්. ඒ නිසා අනාගතයේදී මේ රෝග පීඩා ඇති වෙන්න මේ කසින නිමිත්තෙන් උපදවාගත්ත මේ රූපාවචර ධාන සහිතව උත්පත්තිය ලැබුවොත් එතනත් රූපය තියෙන නිසා මේ යෝගාවචරයට යම් බයක් ඇති වෙනවා. මම මේක කරන එකේ තේරුමක් තිබෙනවද? එහෙම නැත්නම් මේක නිසා මට ලැබෙන දේච්චර සුදුසුද කියලා යම් භීතිකාවක් ඇති වෙනවා, බයක් ඇති වෙනවා. අන්නේ බය නැත්නම් ඒ තැති ගැනීම නිසා තමයි මෙයා අරූපාවචර ධාන වඩන්න පටන් ගන්න. ඒක තමයි මම කියමුද රූපයන්ගේ ආදීනව දැකීම තමයි පළවෙනි කාරණාව. දැන් ඊළඟට එහෙම කරන යෝගාවචරයා කසිනාලෝකේ නිකාන්තිය දුරු කරනවා. අංක 2 රෝමිලකම් 2 කසිනාලෝකේ නිකාන්තිය දුරු කිරීම ලියා ගන්න. අංක 2 රෝමිලකම් 2 දාලා ලියන්න. කසිනාලෝකේ නිකාන්තිය දුරු කිරීම. දැන් අපි යමක් පිළිබඳව ආසාවෙන් ඉන්නවා. උදාහරණයක් වශයෙන් අපි හිතමු තරුණියක් පිළිබඳ බොහෝම ආසාවෙන් රාගයෙන් ඉන්නවා. ඒ ආසාවෙන් රාගයෙන් ඉන්න තරුණිය දිහා බලලා මේ බොහොම රාගසිත ඇති කරගෙන බොහොම ආලයෙන් ඇලීමෙන් ඉන්නකොට
ටික කාලයක් යද්දී මේ කාන්තාවගේ අපි හිතමු දකිනවා තුවාලයක් තිබෙනවා, දරුණු තුවාලයක්, ගඳ ගහන තුවාලයක් තියෙනවා. එතකොට මොකද වෙන්නේ? අර තරුණයාට තිබිච්ච ආලය රාගය කියන එක ඒ කෙරෙහි අඩු වෙනවා. අර බොහෝම කැමැත්තෙන් හිටියන මේ වගේ මේ කුණු වෙන තුවාලයක් සහිත කෙනෙක්ද කියලා ඇති වෙනවා. ඒ වගේ තමයි රූපාවචර ධානය උපදවනකොට යෝගාවචරය කසිනා ලෝකයේ කෙරෙහි නිකාන්තියක් තියාගත්තා. කැමැත්තක් ආසාවක් තියාගත්තා. ඒ ආසාව නිසා තමයි ඒවම කර කර ඒ රූපාවචර ධානය උපදවා ගත්තේ. දැන් හැබැයි අරූපාවචර ධානය වලට යන්න නම් එයා මොකද කරන්නේ? මෙන්න මේ තිබෙන්නා වූ අර කලින් උපදවාගත්ත කසිනා ලෝකය තුල තියෙන වැරදි අයින් කළා, වැරදි දැකලා ඒ නිකාන්තිය අයින් කරනවා. නිකාන්තිය කියලා කියන්නේ ඒ කෙරෙහි තිබෙනා වූ තණ්හාව, ආශාව අඩු කරනවා. නේද? දැන් අපි හිතමු සමහර දැන් මේක සුදුසු දෙයක් නෙවෙයි, මම කියන්නේ හොඳයි කියන එක නෙවෙයි. සමහර පිරිමි අය ඉන්නවා තමන්ගේ බිරිඳගේ අඩුපාඩු දැකලා වෙන බිරිඳක් හොයාගන්න. ඒතර වෙන බිරිඳක් හොයාගන්න හේතුව මොකද්ද කියලා ඇහුවොත් අර තම බිරිඳගේ තිබෙනා වූ අඩුපාඩු නිසා කියලා තමයි එයා කියන්නේ. අන්න ඒ වගේ තමයි කසිනා ලෝකය ගත්තේ. කසිනා ලෝකයේ තමයි රූපාවචර ධානය උපදවා ගන්න ගත්ත එක. දැන් කසිනයට ගත්තේ රූපයක් නිසා මේ රූපයන්ගේ තිබෙන ආදීනව දකිනකොට කසිනා ලෝකයේ කෙරෙහි තිබෙනා වූ නිකාන්තිය දුර වෙනවා. ඒ නිකාන්තිය අතහැරලා ඒ පිළිබඳව තියෙන තණ්හාව, ආසාව අතහැරලා ඊට පස්සේ මොකද වෙන්නේ? ඔන්න අරූපාවචර ධානය උපදවා ගන්නවා. හොඳයි, එහෙනම් අපි සටහනක් ලියමු. කසිනා ලෝකයේ හාත්පස පතුරුවා. කසිනා ලෝකයේ හාත්පස පතුරුවා ඊට පෙර, ඒ කියන්නේ කසිනේ පතුරවන්නට පෙර, කසිනා ලෝකේ පතුරවන්නට පෙර අහසේ දුටු තාරකා රූපාදිය දකින්නු කැමැත්තෙන් පරිකර්ම කරන කල්හි පරිකර්ම කරනවා කියන්නේ භාවනා කරනවා. පරිකර්ම කරන කල්හි ජනෙල් කවුලුවක් විවර කළාක් මෙන් කසිනා ලෝකයේ යම් ප්‍රදේශයක් අතුරුදහන් වී යයි. ආයම තරුවක් දාලෙන් මෙයට කිසිනු ඉගුළු ආකාශය. මොකද මෙයට කිසුණු ඉගුළු ආකාශය. වරහන් ඇතුලේ කසිනු ඝාටිකා මාකාශය. හොඳට බලලා ලියන්න. කසිනු ඝාටිකා මාකාශය. කසින උග්ඝාටික ආකාශය. කිසුණු උගුළු ආකාශය කියන එක. කසිනේ උගුලලා කසිනේ එතනින් අයින් කළා අවකාශය මතු කරගත්තා. කසිනු ඝාටිකා මාකාශය. යයි කියනු ලැබේ. හොඳයි, දැන් අහගෙන ඉන්න. පින්වත්නි, මෙතෙන්දි කියනවා ඉස්සෙල්ලාම අර රූපාවචර ධානයෙන් ගත්තනේ කසිනා ලෝකය. රූපාවචර ධානයෙන් ගත්ත කසිනා ලෝකේ මුළු හාත්පසම පතුරවන. දැන් එයාට හොඳට පුරුදුයි කසිනේ උපද්දවලා. ඒ කසිනා ලෝකේ මුළු හාත්පසම පතුරවන. හාත්පසම පතුරුවට පස්සේ ඒක තුල ඉන්න කෙනාට, යෝගාවචරයට හිතෙනවා මම මේ කසිනා ලෝකේ මෙහෙම පතුරවන්නට කලින් මට අහසේ තාරකා රූප ආදී ගස් කොළන් ආදී රූප දර්ශන පෙනුණා. නමුත් දැන් කිසිවක් මේ කසිනා ලෝකෙන් වැහිලා ගිහිලා තියෙන කිසිවක් පේන්නේ නැහැ. මොකද මේ වෙලාවේ මේ S දෙකෙන් බලනවා නෙමෙයි, සිතින් බලන්නේ. මෙයා කල්පනා කරනවා සිතින්ම අනේ මට මේ කසිනා ලෝකයේ උපදවා ගැනීමට කලින් තිබුණු අහසෙහි තාරකා රූප ආදී රූප, චන්ද්‍රයා ආදී රූප දකින්න ලැබුණා. මට දැන් මේක දකින්න නැහැනේ. ඒ නිසා ඒ දකින්න ලැබේවා කියලා කැමැත්තක් ඇති කරගන්නවා. ඒ කැමැත්ත ඇති කරගෙන භාවනා කරනවා. භාවනා කරනකොට ටික වෙලාවකින් භාවනාව සමෘද්ධ වෙලා නම් අන්න ඔහුට පේන්න පටන් ගන්නවා ජනේලයක් විවෘත කළා වගේ අර කසිනා ලෝකයේ මැද්දෙන් එක ප්‍රදේශයක් විවර වෙනවා. ඊළඟට ඒ විවර වෙච්ච ප්‍රදේශයෙන් තාරකා රූපාදී දිහා බලමින් තවතත් භාවනා කරනවා. විශේෂයෙන්ම මතක තියාගන්න ඕන මෙන්න මේ විදිහට අර විවෘත වෙච්ච අවකාශයට කියනවා
කිසුණු ඉගුළු අවකාශය. කිසුණු ඉගුළු ආකාශය කියලා. ඒ වගේම මේකට කියනවා පාලියෙන් කසිනු ඝාටිකා මාකාශය. කසිනු ඝාටික කියලා කියන කසින උග්ඝාටික ආකාශය. කිසුණු ඉගුළු ආකාශය කියලා කියනවා. දැන් මේ කසිනු ඝාටිකා මාකාශය කියන අවකාශය ඇති වෙනවා. ඊළඟට මොකද කරන්නේ? අනන්ත වූ ආකාශය අරමුණු කරමින් පරිකර්ම කරනවා. දැන් පොඩි කොටසකින් ආලෝකයේ එහෙමනම් අර අවකාශය අහස පේන්න පටන් ගත්තා වගේ එකක් වෙන මේ හිතට වැටෙන්නේ. හිතට වැටෙනෝනේ දැන් තාරකා රූප ආදී සහිත වූ ගස් කොළන් ආදී සහිත වූ කොටසක් පේන්න පටන් ගන්නවා. අර සම්පූර්ණ අපි හිතමු මෙහෙම සුදු පාට ඉටි රෙද්දක් කියලා තියෙනවා. ඉටි රෙද්දේ කෑල්ලක් කපලි ඉවර වෙලා ඒ කෑල්ල ඇතුලෙන් බැලුවම පස්සේ අපිට පේන්නේ අවට ගස් කොළන් පේනෝනේ. අන්න ඒ වගේ මේ කසිනුග්ඝාටිකා මාකාශය කියන කිසුණු උගුළු ආකාශය කියන කසිනය උගුලලා අවකාශයක් පේනවා. අන්නේ අවකාශය අනන්ත කරගන්න. ඒ අවකාශය සම්පූර්ණයෙන්ම පතුරවා ගන්න. ඒ කියන්නේ දැන් සම්පූර්ණයෙන්ම අපි හිතමු ඊටි රෙද්දක් තියෙනවා. සුදු ඊටි රෙද්ද කොටසක් අපලා තියෙන චුට්ටයි පේන්නේ. අපිට මේ සම්පූර්ණ ඊටි රෙද්දම අයින් කළා දැම්මනම් සම්පූර්ණ ආකාශයම පේනවනේ. අන්න ඒ වගේ අනන්ත වූ ආකාශයම පෙනේවා කියලා නිකාන්තිය ඇති කරගෙන භාවනා කරනවා. ආකාශෝ අනන්තෝ කියලා භාවනා කරනවා. එහෙම භාවනා කරනකොට තමයි අර අනන්ත වූ ආකාශ ප්‍රඥප්තිය අරමුණු කරමින් ආකාසානංචායතන කුසලසිත ධාන චිත්ත වීතියේ පහළ වෙන්නේ. ධාන චිත්ත වීතියක් ඇති වෙනවා. ඒ ධාන චිත්ත වීතියේ පරිකර්ම, උපචාර, අනුලෝම, ගෝත්‍ර භූ කියන සිත් වලට අනතුරුව පහළ වෙනවා මේ අනන්ත වූ ආකාශය අරමුණු කරන ආකාසානංචායතන කියන සිත පහළ වෙනවා. කුසල සිත පහළ වෙනවා. ඊට පස්සේ නැවත භවාංගගත වෙනවා. හොඳයි අපි ඊළඟට ලියාගමු අංක 3 අනන්ත වූ ආකාශය අරමුණු කරමින් පරිකර්ම කිරීම. අනන්ත වූ ආකාශය අරමුණු කරමින් පරිකර්ම කිරීම. හොඳයි ඒ අර්ථ සටහන ලියමු. ආකාශෝ අනන්තෝ උද්දෘතකම ඇතුළේ ලියන මේ විදියට ආකාශෝ අනන්තෝ දෙසරයක් ලියන්න. උද්දෘතකම ඇතුළේ නම් පෙරලිකම ඇතුළේ ලියන ආකාශෝ අනන්තෝ යනාදී වශයෙන් භාවනා වඩනා කල්හි අනන්ත වූ ආකාශ ප්‍රඥප්තිය අරමුණු කරමින් ආකාසානංචායතන කුසලසිත පහළවන්නේය. තරුවත් දල් ලියන්න. මෙහිදී පරිකර්ම, උපචාර, අනුලෝම කමාද දාලියන පරිකර්ම, උපචාර, අනුලෝම, ගෝත්‍ර භූ යන සිත්වලට පසුව එම ආකාසානංචායතන කුසලසිත පහළ වී නිරුද්ධ වනවාත් සමගම නැවත භවාංග පතනය වන්නේ. මොකද මේකේ තේරුම නැවත භවාංග පතනය වෙනවා කියලා කියන්නේ පින්වත්නි. දැන් යන්නේ ධාන චිත්ත වීතියේ අතීත භවාංග, ඊට පස්සේ පරිකර්ම, උපචාර, අතීත භවාංග, මනෝද්වාර වජන, පරිකර්ම, උපචාර, අනුලෝම, ගෝත්‍ර භූ සිතට පස්සේ ධානසිත පහළ වෙනවා. ඒ ධානසිත පහළ වෙලා ඊළඟට මොකද වෙන්නේ? භවාංග පතනය වෙනවා. නම් භවාංගයට වැටෙනවා. භවාංගයට වැටලා ආයසරයක් වෙනත් ධාන චිත්ත වීතියේම තවත් චිත්ත වීති කිහිපයක් ඇවිල්ලා නැවත ධානසිත පහළ වෙන්නට පුළුවන්කම, පහළ කරගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ කෙනෙකුගේ පරිකර්ම කිරීම නැත්නම් භාවනා කිරීම අනුව තමයි ඒක සිද්ධ වෙන්නේ. ඊළඟට අපි කතා කළේ එහෙනම් මේ ආකාසානංචායතන කුසලසිත පහළ කරගන්නේ කොහොමද කියලා. ඊළඟට අපි කතා කරමු දෙවනි එක විඥානංචායතන කුසලසිත පහළ කරගන්නා පිළිවෙල.
ප්‍රධාන අංක දෙක දාලා ලියන්න. විඥානංචායතන කුසලසිත උපදවන පිළිවෙල. විඥානංචායතන කුසලසිත උපදවන පිළිවෙල. හොඳයි. දැන් පින්වත්නි යෝගාවචරේක් ආකාසානංචායතන ධානය උපදවාගෙන ඒක පංච වශීතාවෙන් වශී ප්‍රාප්ත කරගන්න. ඒ කියන්නේ පළවෙනි ධානය උපදවා ගන්න. පළවෙනි ධානය හොඳට පංච වශීතාවෙන් පුරුදු කරනවා. මොනවද? ආවජ්ජන, සමාපජ්ජන, අදිඨාන, උත්ථාන, පච්චවෙක්කන කියන පංච වශීතාවෙන් හොඳට පුරුදු කරගන්නවා. ඒ කියන්නේ Tamanට ඕන වෙලාවක ධානය ගන්න පුළුවන් විදිහට ආකාසානංචායතන කුසලසිතත් පුරුදු කරනවා. එතකොට ආකාසානංචායතන කුසලසිත හොඳට පුරුදු කරගත්ත කෙනාට පංච වශීතාවෙන් හුරු කරගත්ත කෙනාට ඊට පස්සේ මොකද වෙන්නේ? ඒකෙත් ආදීනව දකින්න. ආදීනව දැකලා ඒ නිකාන්තිය හෙවත් ඒකට තියෙන ඇල්ම දුරු කරගන්න. මොකද හේතුව යමක් පිළිබඳව ඇලීම තියාගෙන තව එකකට ඇලෙන්න යන්න බැහැනේ. මේකේ තියෙන ආදීනව දකින්නවත් එක්කම මේකේ තියෙන දුර්වලතා දකින්නවත් එක්කම අන්න ඒකේ නිකාන්තිය ක්‍රමක්‍රමයෙන් පහ වෙලා යනවා. නිකාන්තිය නැති වෙනවා. ඒ නිකාන්තිය දුරු කරලා ඊළඟට මොකද කරන්නේ? දැන් ආකාසානංචායතන සිතෙහි යෙදෙන උපේක්ඛා ඒකග්ගතා යන ධානාංග දෙක රූපාවචර පංචම ධාන සිතට බොහොම සමීපයි. ඒක බොහොම ආසන්නයි. ඇයි? එතකොට රූපාවචර පංචම ධානයේ තියෙන්නේ උපේක්ඛා ඒකග්ගතා කියන ධානාංග දෙකනේ. දැන් අරූපාවචරට ඇවිල්ලා අරූපාවචර උපදවාගත්ත පළවෙනි සිතේ තියෙන්නේ මොකද්ද? උපේක්ඛා ඒකග්ගතා කියන දෙක. එතකොට ඒ අනුව කල්පනා කරනවා යෝගාවචරය මේකත් එහෙනම් රූපාවචර ධාන හිතට සමානයි. රූපාවචරය අතහැරියේ රූපය පිළිකුල් කරන නිසානේ. රූපය අතහැරෙන්න ඕන. අරූපයට යන රූපය අතහැරෙන්න ඕනේ. ඒ නිසා තමයි රූපය අතහැරියේ. නමුත් රූපය පදනම් කරගත් රූපාවචර ධාන සිතෙත් පංචම ධාන සිතෙත් තියෙන උපේක්ඛා ඒකග්ගතා කියන අංග දෙක. ඊළඟට අරූපාවචර පළවෙනි සිතේ තියෙන්නේ උපේක්ඛා ඒකග්ගතා කියන අංග දෙක. එහෙමනම් මේ අනුව කල්පනා කරනවා මේ උපේක්ඛා ඒකග්ගතා කියන ධානාංග දෙක සමන්විත ධානාංග දෙකකින් සමන්විත අරූපාවචර පළවෙනි ධානයත් රූපාවචර පස්වෙනි ධානයත්. ඒතකොට දැන් ඔන්න හොඳට මතක තියාගන්න රූපාවචර ධාන පහ උපද්දවලානේ අරූපාවචර පළවෙනි ධානය උපදවගත්තේ. මෙයාගේ පස්වෙනි එක මෙයාගේ පළවෙනි එකට සමානයි. දැන් මෙයා ඊට පස්සේ කල්පනා කරනවා එහෙනම් අරූපාවචර පළවෙනි ධානය රූපාවචර පංචම ධානයට අංග වශයෙන් සමාන නම් අපි පිළිකුල් කළා අයින් කරපු එකම තමයි නැවත වතාවක් මේ අරගෙන තියෙන්නේ කියලා යෝගාවචරයට කල්පනා වෙනවා. පිළිකුල් කරේ රූපාවචර ධාන දැන් අරගෙන තියෙන අරූපාවචර ධානත් රූපාවචර ධාන වලට යම්සේ සමාන නම් ධාන අංග පැත්තෙන් සමානයි. එහෙනම් ඒක වැඩක් නැහැ කියලා ආදීනව දකින්න. ආදීනව දකින්නට නිකාන්තිය දුර වෙනවා. හොඳයි. අපි ලියාගෙන ඉමු. විඥානංචායතනේ කුසලසිත උපදවන පිළිවෙල යටතේ තරුවක් දාලා ලියන්න. ආකාසානංචායතන ධානලාභියා ආකාසානංචායතන ධානලාභියා ඒ කියන්නේ මේ කලින් ධානලාභියා ගැන කියන්නේ පළවෙනි එකේ ආකාසානංචායතන ධානලාභියා එය පංච වශීතාවෙන් පුරුදු කරන්නේය. එය පංච වශීතාවෙන් පුරුදු කරන්නේය. ඊළඟට දෙවනි තරුව පසුව එහි ආදීනව දැක එහි නිකාන්තිය දුරු කරන්නේය. දැන් මෙන්න මේ නිකාන්තිය හෙවත් තණ්හාව දුරු කරන්න හේතු වන මේ ආකාසානංචායතන සිතෙහි තියෙන ආදීනව ටික පෙන්වන්න යන්නේ. හොඳයි. එහෙනම් ඊළඟට තරුවක් දාලා ලියන්න. ආකාසානංචායතන සිතෙහි යෙදෙන උපේක්ඛා ඒකග්ගතා යන ධානාංග දෙක යෙදෙන උපේක්ඛා ඒකග්ගතා යන ධානාංග දෙක රූපාවචර පංචම ධාන සිතෙහිද යෙදෙන අතර ඒ රූපාවචර පංචම ධානයට ආසන්නව
එවනම් ලියන්න එය රූපාවචර පංචම ධාන සිතට සමීපෙහින් එය අත්හල යුතුය. යෝගාවචරය කල්පනා කරනවා එහෙනම් මේ ආකාසානංචායතන සිතේ තියෙන ධානාංග දෙක රූපාවචර පංචම ධාන සිතෙත් තිබුණා. ඒ නිසා මේක ඒකට සමානයි. ඒ නිසා මේක වැඩක් වෙන්නේ නැහැ කියලා අත්හල යුතුයි කියලා ඒකේ ආදීනව දකිනවා. ඊළඟ තරුව දාලා ලියන්න කසිනාලෝකයේ නැමැති රූපය පතුරවන ලද ආකාශයේහි මෙම ධානය වරහන් ඇතුලේ ආකාසානංචායතන සිත හටගත් හේයින් එය අත්හල යුතුය. දැන් මේ බලන්න, ඔබ දන්නවා අපි හිතමු කවුරු හරි කෙනෙක් වෙළඳ පොළට ගිහිල්ලා ඉවර වෙලා පලාමිටියක් ගේනවා. ඒ පලාමිටිය ගෙනාවට පස්සේ අල්ලපු ගෙදර මිනිස්සු ඇවිල්ලා කියනවා ඔයා දැන් මේ පලා මිලදී ගත්තේ කොතනින්ද? ඒතර කියනවා මේ අසවල් වෙලෙන්දගෙන්. ඒතර කියනවා අපෝ ඒ වෙලෙන්දා මේ ඔක්කොම නෙලා ගන්නේ මහා අසූචි ගොඩකින්. අසූචි වලකින් තමයි මේවා මේ ඔක්කොම කපාගෙන ඉන්නේ කියලා කිව්වොත් මොකද වෙන්නේ? අපි ඒක කැමරට ගන්න අතහැරලා දානවා, විසිකලා දානවා. ඒ වගේ ආකාසානංචායතන සිත උපදවා ගත්තේ ආකාශ ප්‍රඥප්තිය තුලින්. ආකාශ ප්‍රඥප්තිය උපදවා ගත්තේ කොතනින්ද? අර කසිනාලෝකයේ පතුරවලනේ ගත්තේ. කසිනාලෝකයේ සම්පූර්ණයෙන් මෙහෙම සුදු පාට ඉටිරෙද්ද වගේ පතුරවලා ඒකෙන් කිසුණු උගුළු ආකාශයේ තුලින්නේ අහස දැක්කේ. ඒතර එතනින් තමයි ඒ ආරම්භය සිද්ධ වුණේ. ආකාසානංචායත අනන්ත වූ ආකාශය බලන්න ආරම්භය ගත්තේ කොතනින්ද? අර කසිනාලෝකේ කියන රූපාවචර ධානසිතවල තිබිච්ච කසිනාලෝකයේ පතුරවල ඒක ඇතුලෙන්නේ ගත්තේ. ඒතර අසූචියේ හටගත්ත කංකුංගහ වගේ පලාගහ වගේ කසිනාලෝකයේ කියන රූප ආරම්මණයේ ඇතුලෙන් තමයි මේක මතු කරගත්තේ. ඒ නිසා ඒක සුදුසු නෑ. දැන් ඔබට හොඳට වැටහෙනවා ඇති අපි මේ දෙවනි ධානහිතට යන්න නම් පළවෙනි ධානහිතේ තිබෙන ආදීනවේ දකින්න ඕන. පළවෙනි ධානහිත ආකාසානංචායතනෙනේ. ආකාසානංචායතනේ දොස් දෙකක් දකින්න. එක දොසක් තමයි අපි කිව්වේ මොකද්ද? මේ ඒ කසිනා ආලම්බණය ගත්තේ එහෙම නැත්නම් අපි කියමු ධානය උපදවා ගත්තේ කොතනින්ද? අපි නම් ඒ පිළිවෙලටම කතා කරමු. පළවෙනි එක කතා කළා ආකාසානංචායතන ධානසිත. පළවෙනි ධානසිත ඒක අරූපාවචර පළවෙනි ධානයේ ධානාංග දෙකක් තියෙනවා. ඒ මොකද්ද? එකක් තමයි උපේක්ඛා, අනිත් එක තමයි ඒකග්ගතා. මේ උපේක්ඛා ඒකග්ගතා කියන ධානාංග දෙක අර රූපාවචර පංචම ධානයේ තිබුණේ එහෙමනේ. රූපාවචර පංචම ධානයේ ඉතුරු වෙලා තිබුණේ මොකද්ද? උපේක්ඛා ඒකග්ගතා කියන ධානාංග. මේකේ ධානාංග දෙකත් ඒකේ ධානාංග දෙකත් සමාන නිසා මේ ආකාසානංචායතනය හරියට රූපාවචර ධාන වගේමයි. ඒ නිසා මොකද වෙන්නේ? මේකත් එපා. මේකත් අපිට අවශ්‍ය නැහැ. නිකාන්තිය දුරු කරන. ඒ පිළිබඳව ආසාව අයින් කරන. දෙවෙනි එක කියනවා මේ ආකාසානංචායතන කියන සිත ඒ ධානය උපදවා ගත්තේ කොතනින්ද? අනන්ත වූ ආකාශය කියන එක පතුරව ගත්තේ ඉස්සෙල්ලම මේ ආකාශ ප්‍රඥප්තිය කියන ඒ කොටස ආවේ කසිනාලම්බනේ මතු කරගෙන. කසිනාලම්බනේ පසාරු කරගෙන තමයි දැන් මම මුලින්ම කිව්ව මොකද? කසිනාලම්බනේ සම්පූර්ණම අහස පුරා පතුරවනවා. සම්පූර්ණ අවකාශය පුරාම කසිනාලම්බනේ පතුරවනවා. ඒ කසිනා ආලෝකය විවර කරගෙන කිසුණු ඉගුළු අවකාශය මතු වෙනවා. අවකාශය කියන්නේ අහස. එතකොට තමයි ඒකේ තාරකා රූපාදී මෙහෙම පොඩි කවුලුවකින් පේන්න පටන් ගන්නවා. එහෙනම් මම කිව්වා අසූචියේ හටගත්ත කංකුංගහ අපි අතහැරලා දානවා වගේ, හිතින්ම අතහැරලා දානවා වගේ, ඒකට කැමැත්ත නැති වෙනවා වගේ, නිකාන්තිය නැති වෙනවා වගේ මේ ආකාසානංචායතනය කියන එක උපදවා ගත්තේ අර කසිනාලෝකය මතු කරලා පසාරු කරගෙන බලලා නිසා, ඒ ක්‍රමයට මතු කරගත්ත නිසා ඒකේ තියෙන නිකාන්තිය ආසාව අයින් වෙනවා. අයින් කරගෙන තමයි ඊට පස්සේ මොකද වෙන්නේ? විඥානංචායතන සිත උපදවා ගන්න යන්නේ. දැන් කොහොමද උපදවා ගන්න? දැන් අපි
කාරණාව ලිව්ව කසිනාලෝකයේ නැමැති රූපය පතුරුන ලද ආකාශයේ මෙම ධානය හෙවත් ආකාසානංචයතන සිත හටගත් හේයින් එය අත්හල යුතුය. එතකොට ඒකේ ඊළඟට සටහන ලියන්න තරුවක් දාලා ආකාසානංචයතන කුසලසිත ආකාසානංචයතන කුසලසිත අරමුණු කරගෙන විඥානං අනන්තං විඥානං අනන්තං විඥානං අනන්තං විඥානං අනන්තං වශයෙන් පරිකර්ම කරන කල්හි ධ්‍යාන චිත්ත වීතිය පහළ වී පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර වූ සිත්වලට අනතුරුව පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර වූ සිත්වලට අනතුරුව නැවත කියනවා පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර වූ සිත්වලට අනතුරුව විඥානංචයතන සිත එක්වරක් ඉපිද නිරුද්ධ වේ. විඥානංචයතන සිත එක්වරක් ඉපිද නිරුද්ධ වන්නේය. පසුව නැවත භවාංග පතනය වන්නේ. හොඳයි. දැන් එහෙනම් බලන්න ඉස්සෙල්ලම කලේ මොකද්ද? ආකාසානංචයතනෙ උපදවා ගත්තා. ආකාසානංචයතනෙ උපදවා ගත්තේ ඉස්සෙල්ලම කසිනාලෝකයේ පතුරවලා කසිනාලෝකයේ ඇතුලෙන් අහස දකින්න. එමනම් අහසේ තිබෙන තාරකා රූප ආදී දකින්න කැමැත්ත ඇති කරගෙන ඒකෙන් බලනකොට ජනෙල් කවුලුවක් වගේ විවර වුණා වගේ පේන්න පටන් ගන්නවා. ඊට පස්සේ අනන්ත වූ ආකාශ ප්‍රඥප්තිය අරගෙන ආකාශෝ අනන්තෝ කියලා භාවනා කරනකොට පළවෙනි එක ආකාසානංචයතනෙ ඉපදුනා. ඉපදුණු ආකාසානංචයතනෙ දැන් හොඳ නැහැ කියලා ඒකේ නිකාන්තය දුර වෙන ඒකේ ආදීනව බලනවා. ඒකේ වැරදි හොයනවා. ඒකේ වැරදි හොයනකොට වැරදි දෙකක් අහු වුණා. ඒ වැරදි දෙක තමයි එකක් තමයි මේ ආකාසානංචයතන කුසල සිතේ තිබෙන ධානාංග දෙක තමයි මොකද්ද? උපේක්ඛා ඒකග්ගතා. මේ උපේක්ඛා ඒකග්ගතා කියන ධානාංග දෙක රූපාවචර පංචම ධානයේ තිබෙන නිසා මේක සමානයි කියලා අයින් කරලා දාන්න ඕන කියලා හිතුවා. රූපාවචර පංචම ධානයට සමාන නිසා වැඩක් නැහැ කියලා කල්පනා කරා. දෙවෙනි එක තමයි මේකේ තිබෙන මේ ආකාසානංචයතනයේ ඒ ප්‍රඥප්තිය අනන්ත වූ ආකාශ ප්‍රඥප්තිය උපදවා ගත්තේ කොහෙන්ද? කසිනාලෝකයේ මත් ඇතුලෙන්. කසිනාලෝකයේ ඇතුලෙන් උපදවා ගත්ත නිසා කසිනාලෝකයේ පසාරු කරමින් අනන්ත වූ ආකාශය දැක්ක නිසා නැත්නම් කිසුණු ඉගුළු ආකාශය දැක්ක නිසා අසුචියේ හටගත්ත කංකුං ගහ වගේ මේක වැඩක් නැහැ කියලා අතහැරලා දැම්මා. අතහැරලා දාලි වෙරලා අර උපදවාගත්ත ආකාසානංචයතනය අරමුණු කරලා අනන්ත වූ ආකාශ ප්‍රඥප්තිය අරමුණු කරලා ගත හිත තියෙනෝනේ. සිත කියන්නේ පරමාර්ථ ධර්මයක්. අන්නේ පරමාර්ථ ධර්මයේ අරමුණු කරලා මොකද කරන්නේ? භාවනා කරනවා. හරිද? විඥානං අනන්තං. විඥාන දැන් ආකාශය අදාළ නැහැ. ගත්තු මේ පැත්තේ හදාගත්ත එහා පැත්තේ තමයි ආකාශය, මේ පැත්තේ තමයි විඥානේ. විඥානං අනන්තං කියලා ඔන්නේ විඥානේ අරමුණු කරලා භාවනා කරනවා. එතකොට මොකද වෙන්නේ? විඥානංචයතන අනන්ත වූ විඥාන ආයතනයේ අරමුණු කරමින් විඥානංචයතන සිත උපදිනවා. අපි ඊළඟට යනවා මොකද්ද? තුන්වෙනි සිත උපදවා ගන්න පිළිවෙල බලනවා. තුන්වෙනි එක ආකින්චඤ්ඤායතන කුසල සිත උපදවා ගන්නා පිළිවෙල. ලියා ගන්න. ආකින්චඤ්ඤායතන කුසල සිත උපදවා ගන්නා පිළිවෙල. හොඳයි. ඒ යටතේ තරුවක් දාලා ලියන්න. දැන් විඥානංචයතන සිත ඉස්සෙල්ලා උපදවා ගත්තනේ දෙවණියට. ඊට පස්සේ ඒකේ තියෙන දොස් දකින්න බලනවා. දොස් දකින්න කලින් මොකද කරන්නේ? හොඳට තමන් ඒ උපදවා ගත්ත විඥානංචයතන සිත පුරුදු කරගන්න. පංචවසීතාවෙන් පුරුදු කරගන්න. ලියා ගන්න. රෝමි ලකන් 1 විඥානංචයතන ධානලාභියා ඒ පංචවශීතාවෙන් පුරුදු කරන්නේය. එය පංච වශීතාවෙන් පුරුදු කරන්නේ. රෝමි ලකන් 2 පසුව එහි ආදීනව දැක එහි නිකාන්තිය දුරු කරන්නේය. එහි නිකාන්තිය හෙවත් කැමැත්ත දුරු කරන්නේ. විඥානංචයතනෙ උපදවාගෙන අංක 2ට ඊට පස්සේ ඒකේ තියෙන ආදීනව දැකලා නිකාන්තිය හෙවත් කැමැත්ත අයින් කරනවා.
දැන් මොකද්ද මේකේ තියෙන දෝෂය? විඥානංචායතනේ යනු ඖදාරිකයයි අතහරින ලද ආකාසානංචායතන සිතම බැවින්. දැන් විඥානංචායතනයට අරමුණු උනේ මොකද්ද? අතහැර දමන ලද ආකාසානංචායතන සිතමයි. එතකොට විඥානංචායතන යනු ඖදාරිකයයි අතහරින ලද ආකාසානංචායතන සිතම. දැන් අතහැරීම මොකද්ද? අනන්ත වූ ආකාශය කියන එක වැඩක් නැහැ කියලා අතහැරලා දැම්මා. ඒකට ඊට පස්සේ විඥානංචායතනයට අරමුණු උනේ මොකද්ද? විඥානංචායතනයට අරමුණු උනේ අතහැර දැවපු ආකාශ ප්‍රඥප්තිය. බලන්න හොඳට මතක තියාගන්න, මේක පටලවා ගන්න එපා. අංක 1 ආකාසානංචායතනය. ආකාසානංචායතන අරමුණේ අනන්ත වූ ආකාශය. විඥානංචායතනය කියලා කියන්නේ මොකද්ද? අනන්ත වූ ආකාශය අරමුණු කරගත් සිත. අනන්ත වූ ආකාශය එපා නම් අනන්ත වූ ආකාශය අරමුණු කරපු සිතත් හොඳ නෑනේ. අන්න එහෙම හිතලා විඥානංචායතනයට අරමුණු උනේ අනන්ත වූ ආකාශය අරමුණු කරපු සිත. ආකාශය අනන්තයි කියලා අනන්ත වූ ආකාශ ප්‍රඥප්තිය තමයි අංක 1. දෙවෙනියට ගන්නේ මොකද්ද? අනන්ත වූ ආකාශය අරමුණු කරපු සිත. ආකාසානංචායතන සිත. හරිනේ? එතකොට ඒ අරමුණේ කාටද? විඥානංචායතන. එතකොට විඥානංචායතනයට අරමුණු උනේ ආකාසානංචායතන සිත නිසා. ඒ කියන්නේ හොඳ නැත්නම් ඔක්කොම හොඳ නෑනේ. අනන්ත වූ ආකාශය හොඳ නැත්නම් අනන්ත වූ ආකාශය අරමුණු කරපු සිතත් ඒ වගේම දුර්ගුණ සහිතයි. නිෂ්ප්‍රයෝජන සහිතයි. ඒ නිසා ඒකේ දුර්ගුණ ටික දකිනකොට මෙන්න මේක උපදිනවා. ඊළඟ එක මොකක්ද වෙන්නේ? නත්ති කිංචි. ඒ කියන්නේ මෙහි කිසිම වැඩක් නැහැ. මේකේ කිසිවක් නැහැ. ආකාසානංචායතන සිතේ කිසිවක් නැත කියලා මේකේ නැති බව හේවත් අභාව ප්‍රඥප්තිය ආරමුණු කරමින් භාවනා කරනවා. අපි ඉදිරියට කතා කරමු. පළවෙනි තරුව දාලා ලියන්න. මොකද්ද මේකේ තිබෙන ආදීනවය? අපි ලියාගත්ත විඥානංචායතන ධානලාභියා එහි එය පංචවශීතාවෙන් පුරුදු කරන්නේ, පසු එහි ආදීනව දෙක නිකාන්තිය දුරු කරන්නේ. දැන් මොකද්ද මේකේ තිබෙන ආදීනව? 1 විඥානංචායතනේ යනු ඖදාරිකයයි. ඒ කියන්නේ ඕලාරිකයයි. ඒකේ තියෙන ඕලාරික ගතිගුණ තියෙනවා කියලා. ඖදාරිකයයි අතහරින ලද. ඖදාරිකයයි අතහරින ලද ආකාසානංචායතන සිතම බැවින්. ආකාසානංචායතන සිතම බැවින් එය අත්හල යුතුය. විඥානංචායතනේ යනු ඖදාරිකයයි අතහරින ලද ආකාසානංචායතන සිතම බැවින් එය අත්හල යුතුය. ඊළඟ කාරණාව තමයි මොකද්ද? ආකාසානංචායතන කුසල සිතෙහි ලියගන්න. ආකාසානංචායතන කුසල සිතෙහි කිසිවක් නැත යයි සිතමින්. කිසිවක් නැත යයි සිතමින්. එන කිසිම වැඩක් නැහැ කියන අදහස අරගන්න. ආකාසානංචායතන කුසල සිතෙහි කිසිවක් නැත යයි සිතමින්. ආකාසානංචායතන කුසල සිතෙහි අභාව ප්‍රඥප්තිය ලියගන්න. ආකාසානංචායතන කුසල සිතෙහි අභාව ප්‍රඥප්තිය. මේකේ කිසිවක් නැත. නත්ති කිංචි කිසිවක් නැත. හොඳයි. ආකාසානංචායතන කුසල සිතෙහි අභාව ප්‍රඥප්තිය අරමුණු කරගෙන නත්ති කිංචි ඒක දෙසරල් යන උද්ෘතකම ඇතුලේ නත්ති කිංචි කිසිවක් නැත. වශයෙන් පරිකර්ම කරන කල්හි ධ්‍යාන චිත්ත වීතිය පහළ වී පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර වූ සිත්වලට අනතුරුව පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර වූ සිත්වලට අනතුරුව ආකින්චඤ්ඤායතන කුසල සිත එක්වරක් ඉපිද නිරුද්ධ වන්නේය. පසුව නැවත භවාංග පතනය වන්නේ.
පසුව නැවත භවාංග පතනය වන්නේ. මෙතන පතනය කියන එකේ මහා ප්‍රාණ පයන්න මුද්‍රණය වෙලා තියෙන්නේ භවාංග පතනය වන්නේ අල්ප ප්‍රාණෙන්ඩෝ. ඊළඟට නේව සංඥා නා සංඥායතන කුසලසිත උපදවන පිළිවෙල. නේව සංඥා නා සංඥායතන කුසලසිත උපදවන පිළිවෙල. පින්වත්නි අදට එහෙමනම් අපිට කාල වේලා අනුව සාකච්ඡා කරන්නට පුළුවන්කම තිබෙන්නේ මේ ධානසිත 3 සම්බන්ධයෙන්. අපිට ඊළඟ දවසේ තමයි එහෙම වුණොත් අපිට සාකච්ඡා කරන්නට ලැබෙන්නේ නේව සංඥා නා සංඥායතන කුසලසිත උපදවන පිළිවෙල සම්බන්ධයෙන්. එහෙමනම් අද අපි සාකච්ඡා කරපු ටික නැවත සාරාංශීකරණයක් කරගමු. විශේෂයෙන්ම මේව බැලුවොත් ඔන්න දැන් ඔබට මතක් කරන්න පුළුවන්කම දෙන රූපාවචර පංචම ධානයේ උපදවාගෙන හිටියේ. රූපාවචර පංචම ධානයේ උපදවාගෙන හිටපු කෙනා අරූපාවචර පළවෙනි ධානයේ උපදවා ගන්න කල්පනා කරන් රූපේ තියෙන ආදීනව දැකලා රූපේ මෙහෙමයි රූපේ gadu හට ගන්නවා වන හට ගන්නවා ඒ රූපය බොහොම ආදීනව සහිතයි කියලා රූපේ දොස් දකිනවා. රූපේ දොස් දැකලා රූපාවචර පංචම ධානයට එළමුණු කෙනා එයින් එහි තිබෙන නිකාන්තිය අයින් කරනවා. නිකාන්තිය කියන්නේ ඒ පිළිබඳව කැමැත්ත අයින් කරලා අලුත් එක උපදවා ගන්නට උත්සාහ කරනවා. ඒ උත්සාහ කරනකොට ඉස්සෙල්ලම කරන්නේ මොකද්ද? පංචම ධානයේ ගත්ත රූපාවචර පංචම ධානයේ කසිනා ලෝකේ සම්පූර්ණයෙන්ම පතුරවනවා. හාත්පසම පතුරවනවා. හාත්පසම පතුරවල ඉවරලා එයා කල්පනා කරනවා මේ කසිනා ලෝකේ පතුරවන්නට කලින් මම අහසේ තාරකා රූප, චන්ද්‍ර රූප, ගස් කොළන් ආදී මම දැක්කා. දැන් මේ අවකාශයේ කිසිවක් පේන්නේ නැහැ. එහෙනම් මට මේක ඇතුලෙන් අවකාශයේ පෙනේවා කියලා ඇති කරගන්නවා අදහසක්. එහෙම අදහසක් ඇති කරගෙන ඉන්නකොට එයාට පේන්න පටන් ගන්නවා හරියට නිකන් සුදු රෙද්දක් ඇදලා නැන සුදු ඉටි රෙද්දක් ඇදලා ඒකේ පොඩි කෑල්ලක් කැපුවාම ඒකෙන් එළිය පේන්න වගේ අන්න එහෙම පේන්න පටන් ගන්නවා. ඒකට කියන්නේ කිසුණු ඉගුළු ආකාශය කියලා. ඒ කිසුණු ඉගුළු ආකාශය නැනම් කසිනුග්ඝාටිකාම ආකාශය තව තවත් පුළුල් වේවා කියලා අනන්තෝ ආකාශෝ නැන ආකාශෝ අනන්තෝ අනන්තෝ කියලා පරිකර්ම කරන භාවනා කරනවා. ඒතර අනන්ත වූ ආකාශය අරමුණු වෙලා මොකද වෙන්නේ? පළවෙනි හිත ආකාසානංචයතනෙ උපදිනවා. ආකාසානංචයතනෙ උපදවාගත් යෝගාවචරය ඒකේ ආදීනව දකිනවා. ඒකේ ආදීනව තමයි ඒ ආකාසානංචයතනෙ ධානාංග දෙකක් තියෙන උපේක්ඛා ඒකාග්‍රතා. ඒ දෙක අර පංචම ධානයේට රූපාවචර ධාන වලට ළඟයිනේ. එහෙනම් රූපාවචර ධාන වලට මෙයා ළඟ නම් රූපය එපා නම් ඒ ළඟ වූ මේ අරූපාවචර සිත ඒකත් එපා. අරූපාවචර පඨම ධානයත් එපා. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ පඨම ධානයට ගත්ත ඒ කිසුණු ඉගුළු අවකාශය අනන්ත වූ ආකාශයේ ප්‍රඥප්තිය පිළිබඳ නිකාන්තිය අයින් කරලා ඒ සිත අල්ලගන්න. ඒ සිත අල්ලගෙන විඥානං අනන්තං කියලා විඥානංචායතනෙ උපදවා ගන්නවා. විඥානංචායතනෙ උපදවාගත්ත යෝගාවචරයා ඊළඟට මොකද කරන්නේ? විඥානංචායතනේ දොස් දැකලා ඒකේ කිසිවක් නැත කියලා ඒ විඥානංචායතනයට ගත්තු සිත විඥානංචායතනයේ අරමුණුනේ ආකාසානංචායතන කුසල සිතනේ. එහි කිසිවක් නැත කියලා එහි අභාව ප්‍රඥප්තිය අරමුණු කළ නත්ති කිංචි. දැන් මේකට ගත් විඥානංචායතනයට ගත්තේ ආකින්චාඤ්ඤායතන සිත. ඒ මේ ආකාසානංචායතන සිත. ආකාසානංචායතන සිතේ කිසිවක් නැත කියලා නත්ති කිංචි කියලා පරිකර්ම භාවනා කරන. එතකොට මොකද වෙන්නේ? එයාට උපදිනවා ආකින්චඤ්ඤායතන කුසල සිත උපදින. ඔන්න ඔය තුන තමයි අපි කතා කළේ. අපිට කතා කරන්න තියෙන්නේ නේව සංඥා නා සංඥායතන කුසල සිත උපද්දවා ගන්න පිළිවෙල සම්බන්ධයෙන්ුයි. කාල වේලාව ප්‍රමාණවත් නැහැ. ඒක දීර්ඝව සාකච්ඡා කරන්න ඕන නිසා ලබන සතිය අපි ඒ පිළිබඳව සාකච්ඡා කරමු. දේශනාව સમાપ્ત කරන ඔබ සියලු දෙනාටම උතුම් ප ဋ ාණ ධර්මයේ පිහිටයි. ඔබටත් මෙවැනිම උතුම් අභිධර්ම දේශනාවක් සංවිධානය කොට ප්‍රඥා නාලිකාවෙන් විකාශය කර ගැනීම සඳහා අපට කතා කරන්න 0112 69 31 31 ඔබ සැමට තෙරුවන් සරණයි.